අයිස්ක්‍රීම් යනු පොඩි කුඩා හැමෝම ආස කරන ආහාරයක්. නමුත් අයිස්ක්‍රීම් වල අපි නොදැන සිටි කරුණු බොහොමයක් ඇති බව ඔබ දැන සිටියාද? මෙම වීඩියෝවෙන් අයිස්ක්‍රීම් පිළිබඳව නොදත් කරුණු 10ක් අපි ඔබ සමග බෙදා ගැනීමට සූදානම්. පළමු අයිස්ක්‍රීම් වට්ටෝරුව ක්‍රිස්තු පූර්ව 200 දී පමණ චීනයට අයත් බව ඔබ දැන සිටියාද? මෙම රසවත් සංග්‍රහයේ මුල් අනුවාදය නිර්මාණය කිරීම සඳහා ඔවුන් බත්, කිරි සහ හිම මිශ්‍රණයක් භාවිතා කර ඇත. අයිස්ක්‍රීම් වරක් සුපෝපභෝගී ආහාරයක් ලෙස සැලකනු ලැබේ. 17 වන සියවසේදී එය සෑදීමට දුර්ලභ අමුද්‍රව්‍ය සහ විශේෂ කැටකිරීමේ ශිල්ප ක්‍රම අවශ්‍ය වූ නිසා එය දැරිය හැකි වූයේ ධනවතුන්ට පමණි. එම නිසා එය පොහොසත් අතුරුපසක් ලෙස සැලකුණි. ලෝකයේ මිල අධිකම අයිස්ක්‍රීම් එක ඩුබායි බ්ලැක් ඩයමන්ඩ් අයිස්ක්‍රීම් ලෙස සැලකේ. එක ස්කූප් එකක් සඳහා ඩොලර් 817ක් විතර වැය වෙනවා. එය කැරට් 24 රන් පෙති, සැෆ්රොන් සහ දුර්ලභ කළු ට්‍රෆල් වලින් සාදා ඇත. ඔබ එලෙස ස්කූප් එකක් සඳහා එච්චර මුදලක් වියදම් කරනවද? ස්පැගටි අයිස්ක්‍රීම් ගැන කවදා හරි අහලා තියෙනවද? ජර්මනියේ ඔවුන් ස්පැගටියස් ලෙස මෙය හඳුන්වනු ලැබේ. ස්පැගටි වගේ පෙනෙන වැනිලා අයිස්ක්‍රීම්, ස්ට්‍රෝබෙරි සෝස් සහ සුදු චොක්ලට් වලින් ආවරණය කර මෙය පිළිගන්වන ලදී. බ්‍රේන් ෆ්‍රීස් කියන්නේ ඇත්තටම ඔබේ මොළයේ කැට ගැසීමක් නොවේ. සීතල දෙයක් ඔබේ මුඛයේ උඩ තල්ලේ ස්පර්ශ වන විට ඔබේ රුධිර වාහිනී වේගයෙන් හැකිලීමට සහ ප්‍රසාරණය වීමට හේතු වන අතර වේදනාව ඇති කරයි. ඉතින් ඊළඟ වතාවේ ඔබ අයිස්ක්‍රීම් කන විට බ්‍රේන් ෆ්‍රීස් හෙවත් හිස රදය ඉක්මනින් ඉවත් වීමට ඔබේ දිව ඔබේ මුඛයේ උඩ තල්ලට තද කිරීමට උත්සාහ කරන්න. චොක්ලට් සිරප් යන්නේ වඩා ජනප්‍රිය අයිස්ක්‍රීම් ටොපින් එකකි. නමුත් සමහර ඔවුන්ගේ අයිස්ක්‍රීම් මත සෝයා සෝස්, ඔලිව් තෙල් හෝ බෝල්ස්මික් විනාකිරි රස විඳින බව ඔබ දැන සිටියාද? ලුණු සහ පැණි රස සංයෝජනය පුදුම සහගත ලෙස හොඳ විය හැකිය. 1980 ගණන් වලදී ඇස්ට්‍රොනොට් අයිස්ක්‍රීම් ජනප්‍රියට පත් විය. ඒ නාසා ආයතනය මුලින් අභ්‍යවකාශ මෙහෙයුම් සඳහා සංවර්ධනය කරන ලද ශීතකල වියලන ලද අනුවාදයකි. නමුත් ගගනගාමී එය අනුභව කරන්නේ කලාතුරකිනි. විශාලතම අයිස්ක්‍රීම් කෝන් සඳහා ගිනස් ලෝක වාර්තාව වනුයේ අඩි 10කට වඩා උස සාරාතල් 2200කට වඩා බර අයිස්ක්‍රීම් එකකි. එම ගිනස් වාර්තාව උසුලන්නේ නෝර්වේ රාජ්‍යයි. වඩාත්ම ජනප්‍රිය අයිස්ක්‍රීම් රසය වැනිලා නොවේ. එය ඇත්ත වශයෙන්ම බොහෝ රටවල් වල චොක්ලට්. නමුත් ජපානයේ ඉහළම රසයන්ගෙන් එකක් වන්නේ මාචා වන අතර ඉතාලියේ ඔවුන් පිස්ටාචියෝ වලට කැමතියි. කෙන්ටකි වල නීතියක් තියෙනවා එය සාක්කුවේ අයිස්ක්‍රීම් කෝන් රැගෙන යා නොහැකි බව. මෙම අමුතු නීතිය හැදුවේ අශ්ව හොරකම වැළැක්වීමටයි. මිනිස්සු අශ්වය හොරකම් කිරීමට එයාලගේ සාක්කුවල සැඟ වූ අයිස්ක්‍රීම් කෝන් යොදාගත් නිසා. අයිස්ක්‍රීම් වලට මෙවැනි ඉතිහාසයක් තිබෙන බව දැන සිටියාද? ඔයාව වැඩිපුරම පුදුම කළේ මොන කාරණේද? පහත කමෙන්ට් සෙක්ෂන් එකෙන් දක්වන්න. මෙවැනි තවත් වීඩියෝ සඳහා ඔබේ යෝජනා කමෙන්ට් සෙක්ෂන් එකෙන් දක්වන්න අමතක කරන්න එපා. මෙවැනිම තවත් හරවත් වීඩියෝ එකකින් නැවත හමු වෙන තෙක් අපිව සබ්ස්ක්‍රයිබ් කිරීමට අමතක නොකරන්න.